අයිබෝන් සුබුදෑසනක්. අයිබෝන් සුබුදෑසනක්. ඔබටත් ආදරණීය සුබුදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ආදරණීය ජීවිතය. හොඳයි. ඉතින් ආදරණීය ජීවිතය අද සිකුරාදා දවසේ නේද අපි සතිය අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ මේ විදිහට. අද දවස ටිකක් හැමෝම නිදහසේ අර ගත කරනවා කියන්න පුළුවන්. මොකද ඉදිරි දවස් දෙකක් නිවාඩු වෙනවනේ. ඒ දවස් දෙක අනාගතය ගැන හිතලා සතුටු වෙන දවසක් අද. එහෙමනම් ඒ සතුටත් එක්ක අපි අද දවසේදීත් අපේ ජීවිතේට වටිනා කිරි පුංචි දේවල් මේ ලැබෙන ඉඩකඩ තුරදී ආදරෙන් බෙදා හදාගමු. හොඳයි. අපි එහෙනම් අද දවසේදීත් සූදානම් ඔබට වැදගත් වන දේවල් පිළිබඳව කතා බහ කරන්න. විශේෂයෙන්ම ආදරණීය ජීවිත වැඩසටහනේ මේ කාන්තාව කියන නමට ඒ චරිතයට හරි වටිනාකමක් ලබා දෙනවා. ඒ නිසා අපි හිතුවා අද දවසේදීත් මේ දේවල් පිළිබඳවත් වැඩි පැත්තකට යොමු වෙලා පොඩක් කතා බහ කරන්න. එහෙනම් ඒ ගැන කතා බහ කරමු මේ සුබ දවස විශේෂාංගය. කාන්තා දිනයත් ළඟ වෙන නිසා කාන්තාව ගැන තවදුරටත් වැඩිපුර කතා කරන්න අපිට හේතු ඕන තරම් තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් කාන්තාව ගැන කතා බහ කරන්න අර කිව්වත් වගේ බොහෝ දේවල් තියෙන නිසා විශේෂයෙන්ම ඇයි අපි ගැන හිතන්න අවශ්‍ය වෙන. අපි කාන්තාවන් එතකොට ඇයි අපි ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ? මොන වගේ කරුණු කාරණා ඔස්සේද අපි වැඩිපුරම අපි ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ කියලා කතා බහ කරමු. හරි. ඒ ගැන කතා බහ කරන්න ඕන අපි ආරාධනා කළ දවසේදී මනෝවිද්‍යාඥ කතිකාචාර්යනි ගිම්හානි ගුණවර්ධන මහත්මියට ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් සුබදෑසනක්. හොඳයි. එහෙනම් සාරංගි ඇත්තටම අපි අද අපි ගැන කතා කරන්නේ. හරිම ලේසි වෙයි අපිට ඒ නිසා. අපි කතා කරමු ඇත්තටම මේ කාන්තාව කියන කෙනා විශේෂයෙන්ම ඇයි අපි ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට ඔය කාන්තාවගේ තියෙන වැඩ කටයුතුත් එක්ක සමහර වෙලාවට හිතන දැන් තමයි ඉතින් අනිත් අය ගැන තමයි වැඩියෙන්ම හිතන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම ඇයි අපි ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ? කවි සාරංගි මං හිතන්නේ අද හරිම ලස්සන මාතෘකාවක් තියෙන්නේ අපිට. එතකොට මේ කාන්තාව එහෙම නැත්නම් අපේ ආදරණීය අම්මලා අපි ගෙදර දොරේ සෑම දෙයක්ම මතක තබා ගනිමින් පවුලේ සමාජිකයන්ගේ උපන්දිනේ සමහර වෙලාවට රෝගයකට ගන්න බෙහෙත් පෙත්ත ගන්න ඕන වෙලාව හැම දෙයක්ම අකුරටම මතක තියාගනිමින් සැලකිලිමත් වෙමින් ගෙවන ජීවිතයේදී සමහර වෙලාවට අපිට අපිව මග හැරෙනවා දෝ කියලා හිතෙනවා. එතකොට මං හිතන්නේ ලෝක කාන්තා දිනේ එන නිසාම අද අපි මේ කතා කරන්න ඕනේ ඇයි අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කොහොමද සැලකිලිමත් වෙන්න පුළුවන්? මොනවාද ගන්න පුළුවන් පියවර? මොකද ඒක හරීම වටිනවා. මුළු අපි කියනවා මේ අම්මා කෙනෙක් තමයි ජීවේ පැවැත්ම. එහෙනම් මේ හැම දෙයකටම කාන්තාව සතුටින් ඉන්න, කාන්තාව නිරෝගීව ඉන්න තරම් වැදගත් දෙයක් නැහැ. අපි පොඩි ඇත්තටම සිද්ධිය සම්බන්ධ කරගමු සාරංගි මේ මං වෙතට යොමු වෙනවා මනෝපදේශනයට. ඉතා තරුණ මවක්. ඇයට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. සැමියා දුර පළාතක සේවය කරන්නේ. ඇත්තටම මේ අම්මා කලින් රැකියාවක් කරපු කෙනෙක්. හැබැයි දරුවෝ හම්බුනයින් පස්සේ දරුවන්ගේ වැඩ කටයුතු රැක බලා ගන්න යොමු වෙන්න ඕන නිසාම රැකියාවෙන් ඉවත් වෙනවා. එතකොට දැන් රැකියාවෙන් ඉවත් වුණාම මොකද වෙන්නේ? අපි අපේ මුළු ජීවිතේම දරුවන්ගේ දේවල් වෙනුවෙන් තමයි අපි කැප කරන්නේ. Tamanට කොහොමද තමන්ව අමතක වෙන ප්‍රවණතාවයක් තියෙන්නේ. ඒ ඔස්සේ මේ මව දැඩි කනස්සල්ලටපත් වෙනවා. ඇයට තරහ යනවා නිතරම. ඇගේ නිින්ද ඊළඟට කෑම රුචියේ වෙනස්කම් සැමියා දුර පළාතක ඉන්නේ. එතකොට එතන ඒ සම්බන්ධතාවයේ තියෙන දුරස්ත බව මේ සෑම දෙයක් එක්කම මේ මව ඇත්තටම තමන්ගේ හැඟීම් තමන්ගේ අවශ්‍යතා හැම දෙයක්ම යටපත් කරගෙන දැඩි උත්සාහයක දීර්ඝ කාලයක් යෙදෙනවා. නමුත් අපි දන්නවා මම ඉස්සෙල්ලා කියපු රෝග ලක්ෂණ අපේ කෑම රුචියේ වෙනස්කම් විශේෂයෙන්ම නින්දට බාධා වෙනකොට නිතරම කනස්සලු ස්වභාවය වැනි විවිධාකාර වූ ලක්ෂණ මතුවෙනකොට ඇය ඒ වෙනකොටත් මානසික රෝගයක් අපි දන්නවා විෂාදය කියන තත්වයට ගොදුරු වෙමින් හිටියා. ඉතින් අපි මුළු ජීවිතේම කැප කරනවා අපේ අනිත් ආදරණීයන් වෙනුවෙන්. ඒක අපේ මං හිතන්නේ සංස්කෘතියෙම තියෙන දෙයක්. අපි හැමෝම එහෙමයි. හැබැයි එතෙන්දී අපි චූටි සැලකිල්ලක් හරි දක්වන්න නැත්තම් මග හැරුණොත් පොඩි පියවර හරි
අපි අවදානමකට ලක් වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ගොඩක් වැදගත් මේක මේ අද අපි කතා කරන එක ගැන. ගොඩක් වෙලාවට අර කිව්වා වගේ කවි අපි සමහර වෙලාවට පවුලේ අනිත් අය ගැන ඇත්තටම හොයලා බලනවා. එයාට ලෙඩක් වුණොත් අපි පුදුම විදිහට මහන්සි වෙනවා. අවශ්‍ය කරන බෙහෙත් පෙත්ත පවා අවශ්‍ය වෙලාවෙ ලබා දෙන්නේ හැමදේම කරනවා. හැබැයි ඇත්තටම ඔබ හිතන්න ඔබට ලෙඩක් වුණාම ඔබ බෙහෙත් පෙත්තක් බොන්න ඕනේ කියලා ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරනවද? නේ කමන්නේ පස්සේ මට මේ බෙහෙත බොන්න පුළුවන්. මේ වෙලාවෙත් දරුවෝ ගැන හිතන්න ඕනේ කියලා ඔබ මේ මොහොතේත් සමහර විට හිතනවා ඇති. ඒ නිසාම ඔබට ඔබව මගහැරලා තියෙනවා වෙන්නත් පුළුවන්. අපි පවුලේ අයට කරුණාව ආදරය දක්වනවා. ඇත්තටම අපි වෙනුවෙන් කරුණාවන්ත වෙනවද කියලා සමහර වෙලාවට හිතෙනවා නේද? ඔව්. අර සැලකිලිමත් වීමේදී සාරංගී වඩා වැදගත්ම දේ තමයි ඔබ කියූ විදිහටම අපි අනිත් හැම කෙනෙක්ටම අපි කරුණාව දක්වනවා. අපේ යහළු මිත්‍රයන්ට, පවුලේ අයට, අපේ රැකියාව කරන ස්ථානයේ අයට මේ හැමෝටම අපි බොහෝම කරුණාවන්තයි. හැබැයි අපිට කරුණාවන්තද කියන ප්‍රශ්නේ මං හිතන්නේ දැන් අපි නවීන සමාජයේ ඇසිය යුතුම දෙයක්. එතකොට ඔබට කරුණාවන්ත නම් හැබැයින්ම මුලින්ම කරන්න ඕන දේ තමයි ඔබේ අවශ්‍යතා, ඔබේ හැඟීම්. මට මේ වෙලාවේ මොනවද ඕනේ? මගේ ශරීරය හෝ මගේ හිත හෝ මට මොනවද මේ වෙලාවේ අවශ්‍ය? සමහර වෙලාවට අපිට මේ වෙලාවේ වතුර වීදුරුවක් බොන්න ඌමනාවක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒකත් ඇතැම් වෙලාවට කාන්තාවෝ අපි අමතක කරලා අපේ රාජකාරිවල යෙදෙනවා. එතකොට තව උදාහරණයක් ගත්තොත් එහෙම ඔබට ඕනේ විනාඩි කිහිපයක් පාඩුවේ ඉඳගෙන ඉන්නද? ඒත් ඔබ ඒක කරන්නේ නැතුව දිගටම දුවනවාද? මේ වගේ මේ පුංචි දේවල් වලින් ඔබට කරුණාවන්ත විය යුතුමයි. ඉතින් ඒක නිසා මේ මුලින්ම තමන් ගැන සැලකිලිමත් වීමේ පළමු ප්‍රියවර විදිහට ඔබට කරුණාවන්ත වෙන්න තමන්ගේ දේවල් වලට චුට්ටක් විතර අහුම්කම් දෙන්න පටන් අරගෙන. හොඳයි. දැන් ඇත්තටම කාන්තාව ගැන කතා කරනකොට සාරංගි කාන්තාව කියන කෙනා නිර්මාණය වෙලා තියෙනම හැදලා තියෙනම හරි ලස්සනකුත් එක්ක කියලා අපි කියනවානේ. එතකොට සමහර අවස්ථාවලදී අපි දකිනවා මේ ලස්සන කියන කාරණාවේදී gedara වැඩත් එක්ක ඔය කියනා වගේ අනිත් අය ගැන හිතන එකත් එක්ක තමන්ගේ රූපය පිළිබඳව, තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව පොඩ්ඩක් හිතන එක අමතක කරනවාදෝ කියන තැනට එනවා. හැබැයි සමහරවිට මගහැරෙනවා වෙන්නත් පුළුවන් මේ වැඩ කටයුතුත් එක්ක. නමුත් මේක හරි වැදගත් දෙයක්. කාන්තාව කියන කෙනා ලස්සනට ඉන්න එක රූපේ වගේම මනසිනුත් අපි කියන්නේ ලස්සනට ඉන්න එක වැදගත් වෙනනේ. කොහොමද මේක අපි සමබරව අරගෙන යන්න අවශ්‍ය වෙන්නේ ජීවිතේ? කවි අපි හිත ලස්සන නම් මං හිතන්නේ අපේ මූණත් ලස්සන වෙන්න ගන්නවා. ඒක මං දැඩි ලෙස විශ්වාස කරන දෙයක්. එතකොට කාන්තාවක් හිත ලස්සනට පවත්වාගෙන යන්න එදිනෙදා ඇතිවෙන අභියෝග ප්‍රශ්න නේද, ආර්ථික ගැටලු, තමන් ගොඩක් අපේ මව්වරු රැකියාවකට යනවා, එහෙම නැත්නම් ස්වයං රැකියාවක නිරත වෙනවා. ඉතින් මේ දේවල් එක්ක කොහොමද ඔබ කිව්ව ආකාරයට රූපේ ලස්සන, එහෙම නැත්නම් අපේ නිරෝගීතාවය මේ හැම දෙයක්ම තියාගන්න. ඉතින් අර කරුණාවන්ත වෙන එකේ එක පියවරක් තමයි අපිට පුළුවන් නම් හිතන්න මොකද්ද මම ඉස්සෙල්ලම කරන්න ඕනේ. සමහරලාට මම විනාඩි 15ක් 20ක් ව්‍යායාමයක යෙදෙනවද, ඇවිදිනවද? එතකොට අපේ අම්මලාට තියෙන තව ගැටලුවක් තමයි මේ නෑ මට වෙලාව මදි, වෙලාව නැහැ. එතකොට ඒ වෙලාව කොහොමද අපි හදාගන්නේ? සමහර වෙලාවට තමන්ගේ දිනචරියාව පටන් ගන්න පාන්දර 4:00 නම් විනාඩි 10ක් කලින් නැගිටලා අපිට පොඩි භාවනාවක හරි ශ්වසන අභ්‍යාසයක හරි පුංචි දෙයක් පොඩි පියවරක් ගන්න පුළුවන් නම් ඒකෙන් ඇතිවෙන බලපෑම ගොඩාක් වැඩි. ඉතින් අර අපේ ගැටලුව තියෙන්නේ සාරංගී අපි ඒ පියවර තියන්න තරම්වත් වෙලාවක් යොදන්නේ නැහැ. හිතන්නවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි අනිත් හැම දෙනා වෙනුවෙම කරුණාව දක්වන නිසා මං හිතන්නේ පටන් ගන්න ඕන තැන තමයි කවි කියපු විදිහට තමන්ව ලස්සන කරන්න පටන් ගන්න. එතකොට තමන් ලස්සන වෙනවා දකින්නකොට අපිට ඉබේම අපි ගැන ලොකු අභිමානයක්, විශ්වාසයක් සහ ලොකු ශක්තියක් නිපද වෙනවා. ඔය ශක්තිය අපි අර කැප වෙලා කියලා හිතලා යොදවන ශක්තියට වඩා ගොඩක් වැඩි. සහ ඒක හරිම ඵලදායි.
ඒකට යමක් එකතු කරන්න කියලා මට හිතෙනවා. දැන් අපි වුණත් ඉස්කෝලේ යන කාලේ හරි ආසයිනේ කවි මේ අපේ අම්මා ලස්සනට ඉස්කෝලේට එනවනම් අනිත් අය හැමෝම මේ ඕගොල්ලන්ගේ අම්මා හරි ලස්සනයි කියලා කියනකොට අපි හැමෝම ආසයි. දැන් මේ කාලේ අපි දකිනවා මේ කාලේ ඉන්න අම්මලා ටිකක් මේ රූපය පිළිබඳ වැඩිපුර හිතනවා. හැබැයි ඒ අතරේ තවත් පිරිසක් ඉන්නවා. ඇත්තටම මේ දරුවෝ ඉන්නවා. දැන් ඉතින් ලස්සන ගැන මොනවා කරන්නේ හිතන්නද? ඕවා කරන්න බෑ. දරුවන්ට තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. දරුවෝ වෙනුවෙන් ඒ ටිකත් අපිට වේදම් කරන්න පුළුවන්. බොරුවට මම මේවට වේදම් කරන සල්ලි අපරාධ එහෙම කියලා හිතනවා. ඇත්තටම අපරාධයක්ද මේ තමන් වෙනුවෙන් වේදම් කරන එක? එහෙම නැත්නම් තමන්ගේ සතුට වෙනුවෙන් කාලය හෝ මුදල් වැය කරන එක? ඒ කියන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් තමන් කැමති දෙයක් කරන එකනේ. සමහර වෙලාවට ඒ කැමති දේ අපි ආස කෝපි කෝපයක් බොන්න අපි විනාඩි 5ක් 10ක් ගත කරනවා වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අපේ සංස්කෘතියේ ඒ දේ දකින්න පුළුවන්. ආපෝ මේ මොකක්ද ඔබ කිව්ව ආකාරයෙන්මයි මේ කාලේ නාස්ති කිරීමක් මුදල් වියදම් කිරීමක්. නමුත් අම්මා සතුටින් හිටියොත් තමයි මුළු පවුලෙම සතුට රැකෙන්නේ. අපි ආදරණීය පියවරුට බොහොම අපි ගරු කරනවා වුන් දරන වෙහෙස ගැන. නමුත් අම්මා කියන චරිතයේ හිත බිඳුනොත්, අම්මා කියන චරිතය බිඳුනොත් අපේ පවුල් සංස්ථාව මං හිතන්නේ දෙදරා යනවා. ඒක අපි මොන ආර්ථික මට්ටමක හිටියත්, අපි මොන අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන හිටියත් සාරංගි අම්මාගේ හිත කැඩුන තැන, අම්මාට අපේ කාන්තාවට තමන් ගැන තියෙන ඒ අභිමානය වැටුණ තැන, එතන ඒ ඇති වෙන හිඩස බොහොම බලවත්. ඒක නිසා අපි ඒකත් එක්ක බලනකොට තමන් වෙනුවෙන් පුංචි වියදමක් තමන්ට දරන්න පුළුවන් විදිහට පොඩි දෙයක් තමන් කැමති විදිහට තමන්ගේ හිත සතුට වෙන විදිහට කරන එකේ මං හිතන්නේ ඒක අපි වෙනුවෙන්ම කරන ආයෝජනයක්. ඒකට හොඳම උදාහරණ තමයි දැන් අර කිව්වත් වගේ ඇත්තටම දැන් ගෙදර අම්මා අසනීපෙන් නම් එදාට මුළු ගෙදරම අවුල්. කන්න බොන්නත් නැත්නම් හරි පාළුයි. සහ දැන් ඇය හොඳින් ඉන්නකොට අපිට වෙලාවට කෑම බීම ටික ගෙදර පිරීලා කියලා අපි කෙනේ සතුට තියෙනවා. මුංජි අසනීපයක් හැදිච්ච දවසට හරි ප්‍රශ්න කන්නේ බොන්නේ කොහොමද අස්කර කරන්නේ කොහොමද ඉතුරු වැඩ ටික කරන්නේ කොහොමද කියන එක මේ හැම දෙයක්ම මම හිතන්නේ කාන්තාවත් එක්ක බැඳලා තියෙන දේවල්. එතනදී අර කිව්වත් වගේ අපිට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා පවුලල අක්කව පෙන්නලා කියන නංගිට මේ විදිහට තමයි හැදෙන්න ඕනේ. මෙහෙම තමයි වෙන්න ඕනේ. අම්මව උදාහරණ අරගෙන අපිට තාත්තලා කියන අම්මා වගේ තමයි හැදෙන්න අවශ්‍ය වෙන්නේ කියන. ඒකට කාන්තාව කියන්නේ ඒ වගේ අපි ආදර්ශයට ගත යුතු කෙනෙක්. කොහොමද අපි අනිත් අයත් එක්ක ආදරය බෙදනකොට අපේ හැසිරීම, අපි ඉන්න ඕනේ විදිය මේ දේවල් ගැන කතා කරොත්. කවි මං හිතන්නේ ඔය අහපු ප්‍රශ්නෙටම තව පුංචි දෙයක් ඇතුළත් කරන්න ඕනේ. දැන් අපේ වෘත්තිය තුළ අපිට හම් වෙනවා නොයෙකුත් ගැටලු සහිත දරුවන්. නොයෙකුත් ගැටලු වලින් නොයෙකුත් මානසික රෝග වලින් පෙළෙන මව්වරු, පියවරු, දරුවෝ පාසල් පද්ධතිය තුළ චර්යා රටාවේ විවිධාකාර වූ අභියෝග වලට මුහුණ පාන දරුවෝ. අපි ඇතැම් වෙලාවට මගේ අත්දැකීම තමයි අපිට විසඳන්න අමාරු ගැටලුවක් ආවොත් එහෙම ගොඩක් වෙලාවට අපි ඒ ගැටලුවේ ඇතුළට ගියාම පෞල් සංස්ථාවේ පුංචි අභියෝගයකට ලක් වෙච්ච අවස්ථාවක් ගොඩක් වෙලාවට තියෙනවා. ගොඩක් වෙලාවට අම්මා හෝ තාත්තාගේ ඇතිවෙන මානසික මට්ටමේ වෙනස්කම ඍජුවම දරුවාට බලපාන අවස්ථා අපි දකිනවා. අපි ඒ ගැන කතා කරමු. පොඩි අවසරයක් අපිට දෙන්න. වෙලාව බලන්නයි මේ සූදානම් වෙන්නේ. අයඩෙක්ස් හොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. හොඳයි පැහැදිලි කරමු. ඔව්. ඉතින් ඍජුවම අපි දකිනවා අම්මාගේ හෝ තාත්තගේ මානසික සෞඛ්‍ය දරුවාට බලපාන විදිහ. එතකොට මේ අම්මා සතුටින් ඉන්නවා කියන එකම අපේ කවි මතක් කරපු විදිහටම ඒක මුළු සමාජිකයන් හැමෝටම ඒක දැනෙන දෙයක්. අම්මගේ හිත හරි අම්මාගේ පෙනුම හරි අම්මා ඉන්න විදිය හරි ඒක වෙනසක් වුණොත් එහෙම අනිත් සමාජිකයන්ගෙත් අපිට වෙනස්කම් දකිනවා. ඉතින් ඒක නිසා අම්මා වුණත් සමහර වෙලාවට අපි කොච්චර කිව්වත් සාරංගී අම්මලා මෙහෙම ඉන්න ඕනේ කාන්තාව මෙහෙම ඉන්න ඕනේ කියලා ඒකට අවශ්‍ය චූටි උපක්‍රම යෙදුවේ නැත්නම් ඒක පවත්වාගෙන යන එකේ ගැටලුවක් තියෙනවා. අපි කොච්චර
ඒ ගැන කතා කරත් පුලපුලා. ඉතින් ඒක නිසා මං හිතන්නේ තමන්ගේ දිනචරියාවට තමන්ගේ දිනදා පැවැත්මට අවශ්‍ය කරන පුංචි අපි කියනවා ඒකට ටූල් සෙට් එකක් පොඩි දේවල් ටිකක් තියාගන්න එක හරි වටිනවා. එහෙම නැතුව මේක අපිට කරගෙන යන්න බෑ. අපි දවසක් කරයි ඊට පස්සේ අපිට ඕක ආයි අමතක වෙලා අපි ආයි අනිත් අයට තමයි කරුණාව දක්වන්නේ. ඒක නිසා අපි ඉස්සරහට කතා කරමු මොනවද ඔබට ගන්න පුළුවන් පුංචි පියවර. තමන්ට සතුටින් ඉන්න, තමන්ට තමන් ගැන අභිමානය ගොඩනගා ගන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා. හරි. අපි ඒ ගැන කතා කරමු. ඊට කලින් මට තව ප්‍රශ්නයක් තියෙනවා. කවි දැන් සාමාන්‍යයෙන් තාත්තා ඇහුවොත් එහෙම අද රැයට කඩේ මොන හරි කන්න ගේමු කියලා අම්මා එකපාර හා කියනවද? ටිකක් හිතනවා ඒක. හිතනවා ඒ ගැන. ඊට පස්සේ අම්මා කියනවා මට නම් බත් ටිකක් තියෙන ඔයගොල්ලන්ට ළමයිට ඔයගොල්ලන්ට කියලා කියනවා. මේක දවසක් දෙකක් වෙනවා මෙහෙම. ඊට පස්සේ තුන්වෙනි දවසේ කරන්නේ තාත්තා හෝ දරුවෝ හෝ ගොඩක් වෙලාවට කරන්නේ අම්මා බත්නේ කන්නේ. අම්මා කැමති බත් කන්න. අපිට විතරක් කඩෙන් මොන හරි ගේමු කියලා රස කෑමක් ගේනවා. අවසානයේ කාන්තාවගේ හිතේ දෙනවා. අර දැන් මුදල් ටික ඉතුරු කරගන්න නැත්නම් දරුවන්ට පවුලයට හොඳම දේ දෙන්න හිතාගෙන තමන්ගේ හිත රවට්ට ගන්න තියෙන බත් ටික කෑවට අවසානයේ ඒ අයගෙන් මේ විදිහේ ප්‍රතිචාර හම්බ වෙනකොට හිත රිදෙනවනේ. තමන්ව රවට්ටා ගන්න එක නතර කරන්න ඕනේ නේද කාන්තාව? මම හිතන්නේ හරිම වැදගත් ප්‍රශ්නයක්. වැදගත්ම ප්‍රශ්න මේකද කියලාත් මට හිතෙනවා. සාරංගී ඇතැම් වෙලාවට මට හිතෙනවා ඒක අපේ සංස්කෘතියේ දෙයක්ද කියලාත්. ඒ කියන්නේ අපි විවෘතව කතා කරන්නේ නේද? සමහර වෙලාවට දැන් ඕගොල්ලෝගේ પરම්පරාව අපේ ඉස්සරහා එන තරුණ પરම්පරාව ඇත්තටම Tamanට අවශ්‍ය දේ කියනවා විවෘතව Tamanට දැනෙන දේ Taman දෙයකට එකඟ නැත්තම් කියනවා. නමුත් මං හිතන්නේ අපේ අනිත් මව්වරු ගොඩක් වෙලාවට ඔබ කිව්ව විදිහටම බොහොම කැමති මේක Tamanut පිටින් ගෙනල්ලා වෙනස් දෙයක් රස විඳින්න. නමුත් ආර්ථික ප්‍රශ්න නිසා අපි ඒක යටපත් කරගෙන මට බත් ටිකක් තියෙනවා දවල් කෑම ටික ඉතුරුයි ඒක නිසා දරුවන්ට මොන හරි ගෙනත් දෙන්න කියලා කියනවා. මං මුලින්ම කිව්ව දේ තමයි සාරංගී අපි අපේ හැඟීම් අපිට උවමනා දේවල් අපිට ඇයි විවෘතව බොහොම හොඳින් කියන්න බැරි? ගොඩක් වෙලාවට මේ අම්මලා කරන්න බැරි දේවල් ඉල්ලන්නෙත් නෑනේ. මේකට සමහරලාට පරස්පර විරෝධී මත අපේ ආදරණීය පියවරුන්ගෙන් එන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට කාන්තාව මං හිතන්නේ අද කාලේ අපිට පුළුවන් නම් අපිට දැනෙන දේ මමත් කැමති පුළුවන්ද ඔයාට අරන් එන්න කියන දේ. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් එළියට යන්න අපි පොඩ්ඩක් කොයි හරි ඇවිදලා එමුද? ඉතින් මේ වගේ දේවල් තමන්ට දැනෙන දේ තමන්ට ආස දේවල් තමන්ගේ හැඟීම් තමන්ගේ සිහින සමහර වෙලාවට ඒක ස්වාමි පුරුෂයාත් එක්ක විනාඩි 15ක් 20ක් එලිමහනක ඇවිදලා එන්න අවශ්‍ය ආසාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි චිත්‍රපටයක් බලලා එන්න අවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒක තමන්ගේ ආර්ථික මට්ටමට ගැලපෙන විදිහට අපිට ගලප ගන්න පුළුවන්. අපේ කාන්තාව සමහර වෙලාවට පුංචි දෙයකින් වුණත් සතුටටපත් වෙනවා. මහත්තයාට පුළුවන් නම් පොඩි දෙයක් ගෙනත් දෙන්න. ඒ ලැබෙන උත්තේජනයෙන් අපිට තව මාස ගාණක් ඉතා සතුටින් සාර්ථකව යන්න පුළුවන්. මං හිතන්නේ අපි දැන් මෙතනින් එහාටවත් විවෘතව කතා කරන්න අවශ්‍ය දේ බොහොම කරුණාවෙන් කියන්න රණ්ඩු සරුවල් නැතුව පුරුදු වෙන්න පුළුවන් නම් අපිට පෞල් සංස්ථාව අපේ ආදරණීය මව්වරුන්ගේ මානසික සෞඛ්‍ය වඩාත් රැක ගන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට දැන් එහෙම කියන්නේ නැති වුණාම තමයි අර කේන්ති යනවා කියලා කියන්නේ සමහර වෙලාවට හොයාගන්න බෑ. ඇයි කේන්ති ගියේ කියන එක කාන්තාවට නේ. අර හිතේ තියෙන දේ හරි විදිහට අපි කියන්නේ sannivedanaya කරේ නැති වුණාට පස්සේ නේද? ප්‍රශ්න නේද? ඒකේ වැඩේ තියෙන අපේ කාන්තාවෝ එක දවසක් ඉවසගෙන ඉන්නවා. ඕක කියන්නේ නැතුව සමහරලාට මාසයක්ම හිතේ හිර කරගෙන ඉඳලා තමයි අර මාසෙ එකතු කරලා පිට කරන්නේ. එකතු කරලා තමයි පිට කරන්නේ. එතකොට ඒකේ සැර වැඩි. ඊට වඩා හොඳයි අපි කතා බහ කරලා අවශ්‍ය දේවල් නේද හිත රිද්ද ගන්න නැතුව අපිට අවශ්‍ය දේ කියනවා නම් ඒකත් එක්ක අර අපි ටිප්ස් ටික අහගමුද මොනවද අපිට කරන්න පුළුවන් දේවල්. ඔව් මූලික එක දෙයක් තමයි අපි මනෝ උපදේශනෙත් මේ දේවල් කතා කරනවා මේ අත්හැරීමේ පුරුද්ද. ටිකක් ගැඹුරුයි කියලා හිතෙනවා. නමුත් එදිනෙදා අපිට කනස්සලටපත් වෙන සිද්ධීන් තියෙනවානේ. දුක හිතෙන දේවල් සමහරට රාජකාරී ස්ථානයේ වෙන්න පුළුවන්. සමහරට දරුවෙක් සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. අපි හරි දක්ෂයි කාන්තාවෝ ගොඩක් වෙලාවට
දේවල් මතකයේ රඳවගෙන අපේ මේ ස්ටෝරේජ් එකේ තියාගෙන ඉන්න. නමුත් ඔබට පුළුවන් නම් අත්හැරීමේ පුරුද්ද දෙයක් ලොකු Tamanට ලොකු දුකක් ආවම අපි ඒක විසඳ ගන්න අවශ්‍ය පියවරක් ගන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් එතනින් එහාට අපිට විසඳ ගන්න බැරි නම් අපිට ඒක අත්හරින්න පුරුදු වෙන්න ඒක බොහොම ලොකු දෙයක්. අපි ගත්තොත් එහෙම සරලම උදාහරණ තමයි කවි මේ අපේ තියෙන සම්බන්ධතාවයක් ගිලිහුණාම අපි සමහරලාට මාස ගණන් අවුරුදු ගණන් ඒ ගැන දුක් වෙවි පසුතැවෙනවා. අපි ඒ විරහව විඳිනවා. ඒ මතකයන් වලම එල්බිගෙන ඉන්නවා. අපිට ඇත්තටම ලැබෙන දෙයක්වත් නැහැ. නමුත් අපිට ඒ මතකයේ ඉතුරු කරගෙන ඒ දේ අත්හරින්න පුළුවන් නම් අපේ මානසික සෞඛ්‍යය රැකෙනවා. ඒ එක පුරුද්දක්. අනිත් එක තමයි අපිට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. අපේ මේ කාන්තාව අපේ මව්වරු ගොඩක් වෙලාවට අපි හිතනවා අපේ දරුවෝ අපිට පාලනය කරන්න පුළුවන්. මගේ මහත්යව මට පාලනය කරන්න පුළුවන්. මේ ඔක්කොම මගේ පාලන සීමාවේ තියෙන කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි ඇත්තම කතාව තමයි අපේ පාලනයේ තියෙන්නේ අපේ සිතුවිලි, අපේ චර්යායි විතරමයි. අපිට අනිත් හැමෝටම ඕන්ට ආවේනික වූ චර්යා සිතුවිලි තියෙන්නේ. ඒක නිසා අපිට ගැටලුවක් ආවම අපේ එදිනදා ජීවිතයේ අපිට අභියෝග ආවම අපිට කල්පනා කරන්න, අපිට ඇප්ලයි කරන්න පුළුවන් නම් මේක මගේ පාලනයේ තියෙන දෙයක්ද නැති දෙයක්ද? එතකොටත් අත්හරින්න ලේසි. අපි ගැටි ඉන්නේ නැහැ. දුකටපත් වෙලා මම ඉස්සෙල්ලා කියපු දැඩි ආතතිය, මානසික විෂාදය, කාංසාව මේ දක්වා දුරදිග යන්නේ නැහැ. ඒක එක පුරුද්දක්. අනිත් එක තමයි තමන් වෙනුවෙන් පුංචි කාලයක් යොදව ගන්න. විනාඩි 5ක් 10ක් ඔබට යොදවන්න පුළුවන් නම්, ඔබට දුකක් තියෙනවා නම්, ඔබට පාළුවක් දැනෙනවා නම් ඒ දේ ඔබ මුලින්ම පිළිගන්න. මට පාළුයි තමයි, මට දුකයි තමයි, මගේ හිත රිදිලා තමයි ඉන්නේ, එහෙම නැත්නම් මට තරහ ගිහින් තමයි ඉන්නේ. අපි කියනවා ඒ තමන්ගේ හැඟීම් ඉස්සෙල්ලාම පිළිගන්න. ඊට පස්සේ පොඩි වෙලාවක් ඔබ ඒ වෙනුවෙන් හිටියට කමක් නැහැ. ඔබට විවේකයක් අවශ්‍ය නම් ඔබ ඒ දේ ගන්න. අපි පුරුදු වෙන්න ඕනේ අපිට හුම්කම් දෙන්න. ඒක තමයි නැත්තේ. අපි හැමෝටම හුම්කම් දෙනවනේ. එතකොට මේ අපි අපිට හුම්කම් දෙන්නේ නැහැ. එතකොට ඔබට පුළුවන් නම් ඔබට හුම්කම් දෙන්න. ඔබට පුළුවන් නම් ඔබ වෙනුවෙන් පුංචි කාලයක් දවසේ ගත කරන්න. ඒ කාලේ තමන් දවස පටන් ගන්න තැනට කලින් එකතු කරන්න. එක්කෝ අන්තිමට එකතු කරන්න. ඒක තමයි බොහොම ප්‍රායෝගික දේ. අනිත් දේ තමයි අත්හැරීමේ පුරුද්ද සහ අපි ඉස්සෙල්ලම කතා කරපු විදිහට ඔබ ලස්සන වෙන්න පටන් ගන්න. පුංචි පියවර සමහර වෙලාවට ඒ පියවර කොච්චර පොඩිද කියනවා නම් සාරංගි උණු වතුර මද උණු වතුර කෝප් එකට ලෙමන් පෙත්තක් දාගෙන බොනවා වෙන්න පුළුවන්. අපිට එතන දෙහි පෙත්තක් දාගෙන බොනවා වෙන්න පුළුවන්. ඒ වගේ හැමදාම පුංචි පියවරක් තියන්න කියන්න පුළුවන් නම් අපේ ආදරණීය කාන්තාවන්ට මම හිතන්නේ ඒකෙන් දීර්ඝකාලීනව ලොකු වෙනසක් ඇති වෙනවා සහ චර්යා රටාවේ ලොකු වෙනසක් ඇති වෙනවා. මේ දේවල් කරගෙන යද්දී කවි සමහර වෙලාවට දැන් අර අපි හිතනවා අපේ ගෙදර වැඩ ටික මම කරේ නැත්තම් කවුරුත් කරන්නේ නැහැ. අතු ගන්න ටික මම කරන්න ඕනේ, වෙන ටික මම කරන්න ඕනේ, රෙදි හොදන්න, නවන්න, දරුවන්ගේ වැඩ ටික, මහත්තයාගේ වැඩ ටික මේ ඔක්කොම මම තමයි කරන්න ඕනේ කියලා. හැබැයි අපිට පවුලයාගේ සහාය ගන්න පුළුවන් නේද? එහෙමුණොත් අපිට චුට්ටක් කාලය ඉතුරු කරගන්නත් පුළුවන්, මම ගැන හිතන්න වෙලාව හදා ගන්නත් පුළුවන් නේද? ඒක අපි විවෘතව කියන්න ඕනේ නේද? අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහටම පුතේ ඔයාට මට මේ දේ කරලා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපිට මහත්තයාගෙන් අහන්න පුළුවන් මේ දේ කරලා මට උදව් වෙන්න පුළුවන්ද? අපි ඒ කිසිම දෙයක් ප්‍රකාශයටපත් කරන්නේ නැතුව අපි හිතේ තියාගෙන ඉඳලා ඊට පස්සේ අපි පීඩණයටපත් වෙලා නිකන් ආරවුල් ඇති කර ගන්නවා. ඒක නිසා ඒක මං හිතන්නේ අපේ අම්මලා දක්ෂයි. ඒක පෞල් සංස්ථාව තුළ ගොඩනගා ගන්න පුළුවන් දෙයක්. අපේ ඉන්න දරුවන්ට පොඩි කාර්යයන් ටිකක් දෙන එක ඇත්තටම ඒගොල්ලෝම වගකීම් සහිත පුද්ගලයෝ කරන්නත් ඒක බොහොම රුකුලක් වෙනවා. බෙදා හදාගෙන වැඩ කිරීම. එතකොට දැඩි මානසික ආතතියක් ඇති වෙන්නේ නැහනේ. මොකද අපි කියන්නේ දකින්නම දේ තමයි දරුවන්ගේ ගැටලු තියෙනකොට බොහෝ දුරට අපිට දෙමව්පියන් තුළ දැඩි ආතතියක් හෝ විවිධාකාර වූ ගැටලු ඒහා සමගාමීව ඇති වෙන බව අපි දන්නම දෙයක්.
අද ඔයාට වැඩ පහසු වෙයි. දැන් මේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම හරිම දරුවෝ ටිකක් තමයි හොයාගන්න ඕනේ. ඔව් ඔක්කොම ඇහුවා. ඒ නිසා ගෙදර යනකොට සමහරට වැඩ කටයුතු ටික ඔක්කොම කරලා දෙන්න පුළුවන් අද වැඩසටහනෙන් පස්සේ. හොඳයි. ඉතින් මම හිතන්නේ ඒකාන්තාවට නිදහස කියන එකත් අත්‍යවශ්‍යයි නේද? නේද? ඒ කියන්නේ කාන්තාව කියන කෙනා අර ගෙදර වැඩවලටම කොටු වෙලා ඉන්න කෙනෙක්. දරුවෝන්ගේ වැඩම කරන්න ඕනේද? ස්වාමි පුරුෂයාගේ සියලුම වැඩ කටයුතු කරලා දෙන්න ඕනේද? සමහර වෙලාවට අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක කියනවා නෑ මේ දේවල් කාන්තාව කියන කෙනාගේ අතින්ම තමයි විය යුත්තේ කියන. හැබැයි අද කාලේ වෙනකොට අපි දකිනවා ටිකක් ඒවා බෙදා හදාගෙන පවුල තුළ අපිට කරන්න හැකියාව තියෙන අවසන් විනාඩි කිහිපෙකින් හින්දා අපි ඒ වගේ දේකුත් කතා කරමු. ඔව්. මං හිතන්නේ මේ ඒක අපි හිතන පතන විදිහේ ඇති කරගන්න ඕන වෙනස්කම්. ඒ වෙනස්කම් ඉදිරියට වෙයි. මොකද අපි දැන් දරුවොත් එක්ක කතා කරනකොට ඔවුන් හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් නෑ. මම නෙමේ උයන්න ඕනේ මගේ කවදාරි මහත්තයා තමයි උයන්න ඕනේ කියන තරුණ පරපුරක් අපිට ඉන්නවා. ඒක ඒ ඔක්කොම ආදරය සහයෝගිතාවය විශ්වාසය සහ පිළිගැනීම මං හිතන්නේ ආදරේ තියෙන ආදරේ බැඳීම ඇති වෙන්නෙම විශ්වාසය සහ පිළිගැනීමනේ. තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා නේද කියන එක. ඒක බොහොම වැදගත් ආරක්ෂිත හැඟීමක්. ඉතින් ඒක නිසා මේ මං හිතන්නේ අපි හැමෝගෙම යුතුයකම තමයි එකිනෙකාට මම ඔයා වෙනුවෙන් ඉන්නවා ඕන දෙයකට මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියන හැඟීම අපිට අම්මා කෙනෙක්ට දැනෙන්න අරින්න පුළුවන් නම් ඒක තමයි පදනම. වටිනම දේ. අපිට දැන් මේ කාන්තාව ගැන කතා කරද්දී දැන් කාන්තාවක් විදිහට අපි හිතනවා හැම කෙනෙක්ම කවි මම ඔබතුමිය අපි හැමෝම ගත්තම හිතනවා ඔව් මම හරි ලස්සනට ජීවත් වෙන්න ඕනි. අනිත් අයගේ අවධානය ආකර්ෂණය යොමු වෙන විදිහට සමාජයට අර ආදර්ශමත් චරිතයක් විදිහට ජීවත් වෙන්න ඕනේ. හැබැයි අපිට බාහිරින් එන බලපෑම් ඒක පවුල තුලින් වෙන්න පුළුවන් සමාජයෙන් වෙන්න පුළුවන්. අනිත් පුද්ගලයෝ කරන කියන දේවල් මත අපි මේ හැම දෙයක්ම සමහර වෙලාවට වෙනස් වෙලා යනවා. සමාජයක් විදිහට පවුලක් විදිහට කාන්තාවට කොහොමද ඒ අය ශක්තියක් වෙන්නේ? ඔව් අපි මේ රැකියා ස්ථානයක හෝ වේවා ඒ කාන්තාවට ලැබිය යුතු නිසි ගෞරවය ආරක්ෂිත බව මං හිතන්නේ ඒක ලබා දෙනවා නම් කාන්තාව ඇත්තටම බොහොම කාර්යක්ෂමව රාජකාරියේ යෙදෙනවා. එතකොට පෞල් සංස්ථාව ගත්තොත් එහෙම අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහටම එකිනෙකාට උදව් උපකාර කරගනිමින් මේ ගමන යන්න පුළුවන් නම් අපිට දරුවන්ට උනත් අපි ගොඩක් වෙලාවට සාරංගේ අපි දරුවන්ට උනත් කියන්නේ නැහනේ පුතේ මට මහන්සි කියලා කියනවද නේ. එතකොට අම්මට මහන්සි මම දැන් මගේ පාඩම් වැඩ ටික තනියෙන් කරගන්න ඕනේ කියන දේ අපි දරුවන්ට හැඟීම දෙන්නෙත් නැහැ. අපි ඔක්කොම තෙරපගෙන එක හැල්මේ දුවනවා. ඉතින් ඒක නිසා මේ මං හිතන්නේ විවෘතව අදහස් කතා කරන එක තමයි අපි පටන් ගන්න ඕනේ එක තැනක් වෙන්න. මට මේ දේ දැනෙනවා. පුතාට කොහොමද අද දවසේ? ඊට අනිත් පැත්තෙන් අපි ඒ දේත් කරන්න ඕනේ. දරුවන්ටත් අපි කියලා දෙන්න ඕනේ. ඔවුන්ට දැනෙන දේ ප්‍රකාශයට පත් කරන්න උදව් වෙන්න. පුතාට අද කොහොමද? පුතාට අද ඉස්කෝලේ පාඩම් වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වුණාද? ඔයාට අද මහන්සිද පුතේ? මේ සංවාද අපේ සමාජයේ ගිලිහෙන තාක්කල් අපි ගැටලු වලට මුහුණ දෙනවා. හොඳයි. දැන් මේ කතාවේදී මට තව දෙයක් අහන්න තියෙන ගොඩක් වෙලාවට කාන්තාව කියන කෙනා මේ හරි වටිනා කෙනෙක් නේ. හැබැයි අපි වටිනාකම දැන් අද දවසේ කතා කරලා ගොඩක් ගෙදර අයත් එක්ක, තමන්ගේ ස්වාම පුරුෂයත් එක්ක, දරුවොත් එක්ක මීට අමතරව කාන්තාවට වටිනාකමක් හරි ලස්සනට හදා ගන්න පුළුවන්. අදකාරී කාන්තාවන් හරි උගත් අධ්‍යාපනයේ පැත්තෙන් වෙන්න පුළුවන්, තමන්ට හැකියාව තියෙන පැත්තෙන් වෙන්න පුළුවන්. කාන්තාවට ඒ දේ කොච්චරනම් වටිනවද මේ කියන කාරණාත් එක්ක? කවි මං හිතන්නේ අපිට කාල වේලාව තියෙනවා නම් සමහරවිට අපේ දරුවෝ දැන් ලොකු වෙලා ඉන්න පුළුවන්. එතකොට අපිට ඇතිතරම් කාලය තියෙනවා වෙන්න පුළුවන්. හරි වටිනව නේද අපේ කාන්තාවෝ එක්කෝ ඉගෙන ගන්න දෙයක් යෙදෙන එක. එහෙම නැත්නම් ස්වයං රැකියාවක් Tamanගේ තියෙන හැකියාවක් වර්ධනය කරගන්න එක. මොකද ඒ පියවරවල් තියෙනකොට Tamanට පුදුම අභිමානයක් ඇති වෙනවා Taman ගැන. අපි ඒ ගැන තව වැඩිදුරට කතා කරමු. වෙලාව බලලා ඇවිල්ලා. හොඳයි, අභිමාණයෙන් ජීවත් වෙන්න අපි හැමෝම කැමති. දැන් කතා කර කර හිටියේ ඒ පිළිබඳව. ඔව්, අපි කතා කරේ මේ කොච්චර වැදගත්ද කාන්තාව දැන් ඉන්න මට්ටමේ ඉඳන් එක පියවරක් ඉස්සරහට යන එක. අපේ අම්මලා සමහර වෙලාවට නෑ මට දැන් කාලේ නෑ ওই දේවල් ඉගෙන ගන්න කියලා මේ එදිනෙදා තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. නමුත්
ඒකෙන් ඇති සතුටකුත් නැහැ ගොඩක් වෙලාවට. ඒක නිසා අපි කියමු අපේ ආදරණීය කාන්තාවන්ට අම්මලාට මේ තමන් ගැන හිතන්න. තමන් දක්ෂ මොකටද? තමන් ආසද මොන හරි දෙයක් ඉගෙන ගන්න රූපලාවන්‍ය හෝ වේවා පරිගණකය කොච්චර දේවල් දැන් ලෝකේ තියෙනවද? භාෂාවක් වෙන්න පුළුවන්. භාෂාවක් වෙන්න පුළුවන්. අපිට අපි සමහරවිට කාන්තාව හිතන්න පුළුවන් මට මේ ගෙදරින් යන්න බෑ. ඒක තව නමුත් අපි දන්නවා අන්තර්ජාලයෙන් අපිට ඔන්ලයින් පහසුකම් ඔස්සේ ගොඩක් දේවල් දැනුම අපිට ලබා ගන්න පුළුවන්. දවසේ පුළුවන් නම් අපිට එක පැයක් විනාඩි 45ක් යොමු කරන්න අලුත් දෙයක් ඉගෙන ගන්න. ඒ ලැබෙන උත්තේජනය ඔබේ මුළු දවසම සාර්ථක කරයි පවුලේ අනිත් වැඩ කටයුතු කරගන්න. ඒ කියන්නේ පුදුම අභිමානයක් එනවා මම මේ දේ ඉගෙන ගත්තනේ. හැමදාම අලුත් දෙයක්. ඔබ බලන්න මේ සමාජ මාධ්‍ය අපි පාවිච්චි කරනකොට ඒ දේවල් වල සමහර අපි දන්නවා කාන්තා චරිත ඉන්නවා හරි ලස්සනට කතා කරනවා හැමදාම මේ අලුත් දෙයක් අත්හදා බලනවා වෙන්න පුළුවන්. අලුත් ඒ තමන් වෙනුවෙන්ම අලුත් දෙයක් අපි අන්තර්ජාලයෙන් ඉගෙනගෙන ඒ දේ අපි මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. තමන් කොච්චර දියුණු වෙනවද? තමන්ගේ මානසික ශක්තිය කොච්චර දියුණු වෙනවද? ඒක නිසා හැමතිස්සෙම තමන්ව අලුත් කරගන්න. අලුත් කරගන්න එක හරි වටිනවා කාන්තාව වෙන ඔබට. මොකද ඒ ඔස්සේ ඔබේ සතුට මානසික සෞඛ්‍ය ගොඩාක් දියුණු කරගන්න පුළුවන්. හැකියාව තියෙනවා. හොඳයි. මම හිතන්නේ කාන්තාවන් වෙනුවෙන් තමයි දවසට අපි මේ විදිහට කතා බහ කරේ. බොහෝ දේවල් අපි දැන කියාගත්ත අද දවසේදී. ඊටමත් අපිව කොහොමද අපි ප්‍රයෝජනවත් විදිහට ගොඩනගා ගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් සාරංගි. ඔව් ඒ වගේම අපේ වටිනාකම වැඩි කරගන්නත් හොඳ කතා බහක් බවට අද දවසේ මේ කතා බහ පත් වෙනවා. බොහොම ස්තුතියි. අපි ඒක අද දවසේ කතා බහට එක්ුණ මේ මනෝවිද්‍යාඥ කතිකාචාර්යිනී ගිම්හානි ගුණවර්ධන මහත්මිය ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ දුරකථන අංකයත් මේ වෙලාවේ මතක් කරන්න සූදානම්. හොඳයි. මම මතක් කරන්න දුරකථන අංකය 076යි 653යි 46යි 03 කියන දුරකථන අංකයට කතා බහ කරලා ඔබට පුළුවන් වැඩි විස්තර කතා බහ කරගන්න. අපි තවසරක් දුරකථන අංකය මතක් කරන්න 076යි 65යි 3යි 46යි 03 කියන දුරකථන අංකය ඔබට විවෘතයි. එහෙමනම් ස්තුතිවන්ත වෙනවා අපි මනෝවිද්‍යාඥ කතිකාචාර්ය ගිම්හානි ගුණවර්ධන මහත්මියට අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදනවා. හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමෝලියවේ ආදරණීය ජීවිතය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.